තෙරුවන් සරණයි හැමදෙනාටම. ඉතින් ඔබ විසින් ඔබවම සුවපත් කරගන්න අත්විඳිය වූ ක්‍රමයක් පිළිබඳව තමයි අද මම කියන්න යන්නේ. ඉතින් ඈත අතීතයේ පවා අපි ජන කොට්ටාසය ගත්තොත් මීට අවුරුදු 100කට විතර කලින් ගත්තොත් ඒ තිබ්බ ගැමි සංස්කෘතියත් එක්ක ඇත්තටම කිව්වොත් මිනිස්සෙක් ලෙඩ වෙනවත් හරිම අඩුයි. ඒකට මූලිකම හේතුව වෙන්නේ ඇත්තටම කිව්වොත් බිරිඳ හෝ සැමියා වේවා දරුවන් වේවා හොඳට ඇක්ටිව් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඇක්ටිවිටි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නේද? යන්ත්‍ර මුකුත් නැහැ. ඔක්කොම අතින් පයින් ඒ වගේම ගොවිතැන් කරලා සම්පෝෂිත වූ ඒ කියන්නේ වස විස ගහන්න නැති ආහාර වේල් අරගෙන රයිට් එක්සයිස් එකට ඒ වැඩ වෙලා සාමාන්‍යයෙන් දවසට කැලරි 500ක් 600ක් බර්න් වෙන තත්ත්වයට වැඩ කරාම නිකන් ඉන්න වෙලාවටත් රයිට් එතකොට මේ මිනිස්සු ලෙඩ වෙනවා අඩුයි. එතකොට දැන් අපි බලන්න ඕනේ අපි ලෙඩ වෙන්නේ ඇත්තටම කිව්වොත් අපගේ ඒ කියන්නේ අර කියන්නේ අර දුර්වල කියන්නේ දවසේ ක්‍රියාකාරකම් හින්දානේ. දුර්වල අර ලයිෆ් ස්ටයිල් එක හින්දානේ. ඒක සිංහල වචනේ ගත්තොත් මොකද්ද ලයිෆ් ස්ටයිල් එකට කියන්නේ? ජීවන රටාව හින්දානේ. හරිද? එතකොට දැන් තමන් විසින් තමන්ව සුවපත් කරගන්න හරිද? එකම දෙයයි ඔබට තියෙන්නේ. හරිද? එකම දෙයකට මේක ඇතුලේ තියෙනවා යම්කිසි දේවල් ටිකක්. දැන් ඔබ හිතන්නකො යම්කිසි කොන්දේ රිදීමක් තියෙනවා කියලා ඔන්න හොඳ වෙන්නේ නැති. හරිද? එතකොට මේක මගේ ක්ලයන්ට් කෙනෙක්ට මම කිව්ව දෙයක් අද වන විට ඔහු යථා තත්ත්වයට සුව වෙලා තියෙනවා. හරිද? ස්නායු රෝගයකට කියලා තමයි මෙහි මුලින්ම බෙහෙත් ගත්තේ. නමුත් ඒ ලෙඩේ තියෙන තැන අඳුරගත්තාම ඇත්තටම කිව්වොත් බාහිරින් ප්‍රතිකාර අනවශ්‍යයි. හරිද? එතකොට ඔබ ලෙඩකින් දැනටවත් පීඩා විඳිනවා සහ ඔබට කිසි ලෙඩක් නැතත් හරිද? ඔබගේ ජීවන රටාව ඇත්තටම කිව්වොත් ඔබ කන බොන විදිහ එතකොට බාහිර කිසිම ක්‍රියාකාරකම් නැතුව ඔබ එක තැනටලා ඉඳන් මේව වෙනස් කරගන්න ඕනේ. මම මේක හොඳටම ඔබට කියලා දීලා තියෙනවනේ. හරිද? එතකොට ඇත්තටම කිව්වොත් ළමයි අපේ ජීවිතය අපිට හම්බලා තියෙන්නේ බින්දින්න. එතකොට මේ ලෙඩක් දුකක් හැදුනහම අපි ඒක දරාගත යුතුයි. හැබැයි අපි අවශ්‍ය කියන්නේ උමනාව ලෙඩ වෙන්න අවශ්‍යනේ. ඉතින් ඇල්කොහොල් එතකොට සිගරට් හැම වෙලෙම යූස් කරනවා ඔබට කියන්නේ ප්‍රතිශක්තිය කරන තනිකර අන්ඇක්ටිව් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා මේ පොඩ්ඩක් ඒකනත් හිතන්න. ඒක පාවිච්චි කරන කලින්. එතකොට දැන් අර මම උදාහරණයකට ක්ලයන්ට් කෙනෙක් ඒ කියන්නේ උට අවුරුදු ගාණක් සුව වෙන ලෙඩක්. එතකොට මම කිව්වේ ඔබගේ ඒ ලෙඩේ තියෙන තැනට සිහිය පවත්වා ගන්න කිව්වා. හරිද? ලෙඩේ තියෙන තැන සිහිය පවත්වා ගන්න. එතකොට මම කිව්වා හැම වෙලෙම ඒ ඔබේ වේදනාවත් එක්ක ඔබ ඉන්න. හරි? වේදනාවෙන් පැනලා දුවන්න එපා වේදනාවත් එක්ක ඉන්න. එතකොට අතන කිව්වොත් දැන් එයා කියනවා මේක මම මාස 2යි 3යි කරේ මේකෙන් හොඳට ප්‍රතිඵල දිනවා. ඒ වගේම මම දැනගත්තා මගේ මේ ලෙඩේ ඇත්තටම ගොඩක්ම තිබ්බේ මගේ හිත තුල කියලා. හරිද? ඇත්තටම මේ මිනිස්යාගේ හිත තුල තමයි මේ ලෙඩේ 70%ක් කියලා තිබ්බේ. මොකද ඒ කියන්නේ කිසිම ක්‍රියාකාරකමක් කරන්නවත් බයයි. ඒතර මං කිව්වා ඔයා මෙහෙම කරලා ජිම් එක කරන්න. හරි? ඔය සමහර වෙලාවට අපි ඔය කොන්දේ අමාරු වගේ තියෙනවා නම් ඔය ජිම් එකේ එක්සර්සයිස් කරද්දී ෆික්ස් වෙනවා. හරිද? රයිට්. එතකොට ඇත්තම කිව්වොත් අද වෙන විට දැන් කිසි ප්‍රතිකාරයක් කරන්න එළියට හොඳ වෙලා තියෙනවා. ඒකට පළවෙනිම ඔබ දැන් ලොකු වේදනාවක් තියෙනවා නම් ඔබ ඒ වේදනාව තියෙන තැනට සිහිය පවත්වා ගන්න. හරි. ඒක පහ වෙලා යනවා නිකන්. හරි මේක මේ අති ප්‍රබල වූ ක්‍රමයක්. හරි. ඔබට අහන්නවත් දකින්නවත් හම්බෙන්නේ නැහැ මේ ක්‍රමය. පුළුවන් නම් ටිකක් කරලා බලන්න. හරිද? මොකද මම කිසිම දවසක වැරදි දෙයක් ඔයගලන්ට කියලා දෙන්නේ නැහැ. හරිද? හැම විටම මේ හොඳ දෙයක් මිසක්. හරි. ඒ නිසා
ඔබට පුළුවන් නම් මේක කරන්න පුළුවන් නම් නෙමෙයි ලෙඩක් එහෙම තියෙනවා අනිවාර්යෙන් මේක කරන්න. හරි. දැන් මෙහෙම සිහිපත් කරගෙන ඔබේ වේදනාවට fully control එක සිහියෙන් දෙන්න. මොකද මේ වේදනාව දැන් හිතන්නකො අතේ අමාරු නම් මේ වේදනාවට සිහිය දෙන්න යොමන්ද වාට තේරෙන මේ වේදනාව ටික ටික පහ වෙලා යනවා කියලා. හරි. මොකද අද්විතීය වූ මේ මානව ශරීරය තුල ගැප් වෙලා තියෙන මහා ශක්තියක්. හරි. ඒක ගොඩක් දෙනා පාවිච්චි කරන්න දන්නේ නැහැ. හරි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගෙන් ඔයා අනිවාර්යයෙන්ම දෙයක් ඉගෙන ගත්තා නම් හරි. ඒ වගේම ඔයාගේ ජීවිතේ වෙනස් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද මම හරි ආසයි. මොකද මං හිතා ජීවිතේ කෙනෙක් වෙනස් වුණා නම් මම දකින්න එකම සතුට ඒකයි. එහෙනම් හැමෝටම තිරන් සාටයි.